මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රියනුතුරෙන් මිය ගිය කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යායකකේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨාචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයාන්ත මහතාගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රියානුතුරෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටීදී ඇය අද දිනේ මිය ගිය බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. සතීෂා නිලන්ති මහත්මිය මිය යන විට 42 හැවිරිදි පසු වූ අතර ඇය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් බවත් සඳහන්. අනතුරෙන් තුවාල ලැබූ විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ බිරිඳගේ සහෝදරයාද මෙම අනතුරෙන් මිය ගියා. ඒ අනුව මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව අසලදී මීරිගම දෙසට ධාවනය වූ මෙම පිරිස රැගත් වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. සිද්ධියෙන් ආචාර්යවරයාගේ දරුවන් තිදෙනා තුවාල ලැබූ නමුත් ඔවුන් මේ වන විටත් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් දැන් පියා සහ මව අහිමි වූ 3 නිහුන් දරුවන් සුරැකීම සඳහා පවුලේ අනිකුත් සමාජිකයින්ගේ සහාය ලැබෙනු ඇතැයිද බලාපොරොත්තු වෙනවා.